2025 ලෙවල් වල මගේ ෆස්ට් පේපර් එක පටන් ගන්න තියෙන්නේ හරියටම තව දවස් 15ක්. ඉතින් මම මාව මොටිවේට් කරගන්න වීඩියෝ සීරීස් එකක් කරන්න හිතුවා. මම විශ්වාස කරන දෙයක් තමයි කොච්චර ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවක වුණත් අපි හොඳට රිෆ්‍රෙෂ් වෙන නැවට පස්සේ ස්ට්‍රෙස් එක පොඩ්ඩක් හරි අඩු වෙනවා කියන එක. අන්න ඒ හින්දා මගේ කම්මැලිකම පැත්තකට දාලා අද උදේ මම නෑවා. ඒක නෙමෙයි මේ පාරේ ලෙවල් කරන්න කින්න කෙනෙක් නම් කොහමද වාගේ ලයිෆ් එක හොඳට වාගේ වැඩ ටික කරගෙන යනවද? මම හිතනවා ඔයාගේ එක්සෑම් එක හොඳටම කරයි කියලා. මොන එක්සෑම් එක තිබ්බත් නොවාගේ පීස් එක නම් නැති කරගන්න හිතන්නවත් එපා. කොහොම හරි ඒක බැලන්ස් එකේ තියාගෙන යන්න. ඉතින් මම මේක තමයි උදේට කෑවේ. උදේට කාලේ ඉවරලා මම අයිස් කෆේ එකක් හදාගත්ත වැඩ කරන්න ගන්න කලින්. මොකද එතකොට මට පොඩ්ඩක් නිකන් ෆැන්සි ගතියක් දැනෙනවා වැඩ කරන්නේ. ඊළඟට මම්මගේ ස්ටඩි ටේබල් එක අස් කරගත්තා. මොකද ඕගොල්ලන්ට පේනවා නේද තිබ්බ විදිහ. මේ තියෙන්නේ ලාස්ට් ස්කූල් ඩේ එකේදී මගේ ළඟින්ම හිටපු කීප දෙනාට කියලා මම ලියාගත්ත මතක සටහන් එකතුවක්. අද මගේ ටාගට් එක තමයි පාස් පේපර්ස් කරන එක. ඊට කලින් මම හිතුවා ජර්නල් එක පොඩ්ඩක් ලියලා ඉන්න ඕනේ කියලා. මොකද ඒක මගේ හැබිට් එකක්. මම සාමාන්‍යයෙන් වැඩ කරන්න ගන්න කලින් අනිවාර්යයෙන්ම මගේ ජර්නල් එක ලියනවා. ඊට පස්සේ මම මගේ පාස් පේපර්ස් ටික කරන්න පටන් ගත්තා. අද දවසේ උදේවරුව ඒ විදිහට තමයි ගෙවල ඉවරුනේ. ඉතින් 아무ත දෙයක් නම් තිබ්බේ නෑ මං හිතන විදිහට. හරිම සිම්පල් මගේ උදේවරු.